හෙලෝ එවරිවන්. පුදුම වැස්සක් මැද්ද තමයි අද ගමන් ගොඩාක් යන්න තියෙන්නේ. ඉස්කෝලේට යන්න ඕනේ අස්වීම් සහතිකය ගන්න, ප්‍රින්ට් අවුට්ස් ගන්න තියෙනවා. එහෙම වැඩ ගොඩාක් කරන්න තියෙනවා අද. ඉතින් ටවුන් එකට යන්න ඕනෙත් නෑ. අපේ ගෙවල් ළඟම තියෙන කමියුනිකේෂන් එක නිසා එතන ගාණත් ගොඩාක් අඩුයි. මම එතනින් තමයි කලර් ප්‍රින්ට් අවුට්ස් ගන්න ඒවා. එතකොට මගේ ඔය ස්මෝල් බිස්නස් එකේට ඕනේ තැන්ක් යූ කාඩ් ඒ වගේම ෆොටෝ කොපි හැමදේම එතනින් තමයි කරගන්නේ. මයි ටවුන් එකට වඩා ගොඩාක් ගාණ අඩුයි එතන. ටවුන් එකේ රුපියල් 60ක් වෙන ෆොටෝ කොපි එක එතන රුපියල් 30ක් විතර වෙන්නේ. ඉතින් ඒක හින්දා සෑහෙන ලාභයි. එතනින් තමයි ඉතින් මම මගේ වැඩ ටික ඔක්කොම කරගන්නේ. මම චූටි ටැග් එකක් හදනවා. ඒ ටැග් එක ගැනත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. තාම ටැග් වොයිස් ඕවර් එක කරන දවසේ දීලා නැති නිසා ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නේ නැති නිසා මම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් ඒ වැඩ ටිකත් කර කර ඉන්න ගමන් කම්මැලි කරන්න වැඩකුත් නෑ. ඒකම කර කර ඉන්නත් බැරි නිසා මං ගියා වෙරළු ගෙඩියක් ඇහිඳින්න. වැඩි වෙරළු වැටෙන්නේ නෑ මේ කාලේ. ගෙඩි දෙකක් තුනක් විතර හම්බුණා. අපේ හඳීව පෙන්නන්න. මොන් බලන්න. හඳී ඉතින් අපේ හඳී ගෙනාවේ මම මොන්ටිසෝරි යන කාලේ චූටි පැටියෙක් ගෙනාවේ. එයා ළඟට යන්න බෑ. ගොඩක් සැරයි වතුර ටිකක්වත් දෙන්න බෑ අනිනවා. ඒකින්ද අපි බයයි. මම දැන් හදන්නේ ෆිල්ම් එකක් බලන්න. ඒකින්ද කාමරේ එළිය වැඩි. මම දැන් මේ කොල්ල ටික මෙහෙම තියෙන්නේ. දැන් මම ඉතින් ෆෝන් එක තියලා ෆිල්ම් එක බලන්න හදන්නේ. එහෙනම් ඒකින් චුට්ටක් ඔයාලට බලන්න දෙන්න හොඳේ. නිවාගනිමි ගත වෙහෙස මම මේ දියට බැස ස්නානය සඳහා සලුපිලි අපගෙනාවේ නැත කුමරියනි. රාජ කුමරියකට දියට බැසීමට සලුපිලි කුමට කුමරියනි නිරෝධී. गिनामी तेन पुपुदिंद कुमारी मगे कुलु ඊට පස්සේ සිංහ බහුත් බලලා ඉවරලා මං ආයෙත් වැඩේ පටන් ගත්තා. අනේ ඒකේ සින්දුව පුදුම ලස්සනක් තියෙන්නේ. මම මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් ආයි පාරක් ඇහුවා ඒක. පුදුම ලස්සනයි ඒ තරම්. කොමාරි මම මේ වැඩේ එදාම ඉවර කරා. පොතේත් ඔක්කොම ෆොටෝස් ටික අලවලා ඒක කම්ප්ලීට් කරලා දැම්මා. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ චූටි ගමනක් යන්න. ටවුන් එකට ගිහිල්ලා මට බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් මල් පෝච්චි තමයි මං එදා ගන්න ගියේ. තව බඩු ගත්තා. මට කඩේට ගිහින් වීඩියෝ කරන්න ලැජ්ජයි. මේකත් නිකන් ඒ අක්කට හොරෙන් වගේ මම ගත්තේ. ඉතින් අද ඊයේ රැලි වෙනකම් වැහලා දැන් චුටි පොදයක් යනවා. රත්නපුරේට ගම් වතුර. අපේ පුංචිලට හන්දටම ගම් වතුර මම වලට ඒකේ වීඩියෝ එකක් දාන්න අනිවාර්යෙන්ම. මේ අද මට වැස්ස කියලා බෑ. මට වැඩ ටිකක් තියෙනවා. ඉතින් කම්මැලි හින්දා මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් එක්ක මට අද තියෙනවා මල් පැල ටිකක් හිටවන්න. මං යාළුවෙන් මල් පෝච්චිත් ගෙනාවා. ටිකක් කරුවල හින්දා මම මේ ලයිට් එක දාගත්තා. ඒක හොලක් නෑ ෂේප්. හරි. අපි එහෙනම් බලමු මල් පැල හිටවන්න ඕනේ. මට මල් පැල වලට පොල් එලි ටිකක් අලුතෙන් කපා ගන්න ඕනේ. අඟුරු ටිකක් එකතු කර ගන්න ඕනේ. එහෙම ටිකක් තියෙනවා. අපි බලමු ඉතින් මේ කොහොමද එළියම හදන්නේ කියලා. ඉතින් ඇත්තටම කිසිම වැඩක් මේ ලෝකේ කිසිම වැඩක් ලේසි නෑ. චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මේ මල් පැල බිස්නස් එක උනත් ලේසි නෑ. ඒකට අවශ්‍ය පොල් එලි ඒවා මම හොයාගන්න බෑ. ඒවට වෙනම කඩෙන් කොහොබත් පොල් එලි ගන්න ගියොත් මට වෙනම ගාණක් යනවා. ඉතින් මම තනියම පොල් එලි කපලා කොහොබත් හදලා එහෙම ගන්නත් පුළුවන්. අපේ වත්තේ පොල් එලිත් තියෙන නිසා මම ඒවයිම ගන්නවා. නැත්තම් ඉතින් ලාභිකුත් අපිට ගන්න බැහැනේ.
හරි ඉතින් කූඩැල්ල වයින් කරලා මම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. පොත් මේසේ වතුර හැලෙනවා. පොල් එළිවල අර චූටි මඩ එහෙම ඉතින් හැලෙනවා චුට්ටක්. ඉතින් පිහදදහ මම කොහොම හරි වැස්සේ තෙමෙන්නත් බෑ පොද ගහනවා. ඒකින් හින්දා ඉතින් මම මෙතනම තෝරගත්තා. මෙතන මං ආස දැන මට නිදහස් තැන. ඒකින් හින්දා මං එතන ඉඳන්ම මගේ වැඩ ටික කරනවා කියලා. ඉතින් මම වෙනම කප් එකට චූටි ගල් කැට පොල් එළි අඟුරු එහෙම වෙන වෙනම දාලා තිබ්බේ. එළියේ ඉඳන් මම අඟුරු ටිකයි පොල් ටිකයි කවලම් කරගෙන මගේ ඔය අයිස්ක්‍රීම් කප් වලට දාලා අරගෙන ආවා. ඉතින් වතුර කප් එකක් ගත්තා මල් පැල හොදන්න, මල් පැල වල මඩ තියෙන පෝච්චි හොදන්න. ඒ වගේ වැඩ තමයි ඉතින් වතුර එකක් ගත්තේ. ඉතින් මෙන්න මේ ටික තමයි දැන් තියෙන්නේ. මගේ වැඩේම යන්නේ මෙන්න මේ මල් පැලේ තමයි ගොඩක් දෙනා ඉල්ලන්නේ. මට මෙන්න මේ ගල් කැට එක නම් හොයාගන්න බැරුණා. ඊට වඩා චූටි එකක් තමයි දැන් තියෙන්නේ. මේ පේනවනේ. අපි දැන් ගල් මදියවට ගල් කැට දාලා අලුතෙන් එතකොට පොල්ලෙලි දාලා අලුත් පැල හිටවලා ඒ ටික ඔක්කොම කරන්න තමයි අද හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක වෙන්නේ මොකද කරන්න කියලා. මේ තමයි මම අලුතෙන් හිටපු පැලයක්. මේක ඉතින් ගොඩක් මම හිතන්නේ මේක මැච් වෙන්නේ ඔය බාත්රූම් එකකට. ඉතින් එහෙම තමයි මම හිතන විදිහ. මං හිතවන මේ පැල ඉතින් ඔයාලට ස්ටඩි ටේබල් එකේ, ලිවිං රූම් එකේ, කිචන් එකේ, බාත්රූම් එකේ ඕන තැනක තියන්න පුළුවන්. මං එහෙම හිතාගෙන තමයි මේවා හදන්නේ. ඉතින් මේවා එළිය වුණත් ඕන තැනක තියන්න පුළුවන් මිදුලේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම ඉතින් ගල් කැට අලුතෙන් දාලා ලස්සනට මේ ටික හදන ගමන් ඉන්නේ. මේක මම ඕඩර් එක පැක් කරන වීඩියෝ එක දාන්න වෙන්නේ නෑ. මොකද ඊට මම මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරලා තියෙවි. ඉතින් මම හිතාගෙන ඉන්නවා හැම සෙන්සුරාදාකමයි බදාදාකමයි ලොං බ්ලොග් එකක් අරගෙන ඉන්න. ෂෝට් එකක් අනිවාර්යෙන් දවසක් ගානේ හරි දවසක් හරි දාන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු ඉතින්. ඉතින් මගේ ස්ටෝ එකේ නම ඔයාලට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම AC plant කියලා තමයි දැම්මේ. ඒකට හේතුවත් ඔයාලට මම පස්සේ අනිවාර්යෙන්ම ෂෙයා කරන්නම්. ඉතින් මේ මම මල් පැල හදන විදිය චුට්ටක් බලාගෙන ඉන්නකෝ. පෝච්චියට හුරු වෙලා එහෙම හැදෙන්න බෑ. ඒක පාට අත්තක් පැල කරලා ඒක අපිට විකුණන්න බෑ. ඉතින් එහෙම වුණාම තමයි පැල මැරෙන්නේ. නැත්තම් ඒක පාට දේශගුණ වෙනස් වුණාම ඒ වගේ ගොඩක් හේතු තියෙනවානේ. ඉතින් මේ සම්පූර්ණයෙන්ම මම චූටින් පොට් එක හිටවලා ඊට පස්සේ ඔය අලුත් එකට ඒක මාරු කරනවා. එතකොට සම්පූර්ණයෙන් මුල් ඇදලා ඒ ගහට ශක්තියක් තියෙනවා. මේ වෙන පෝච්චි එකට ගිහිල්ලා වුණත් ලස්සනට හැදෙන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත කාඩ්ස් ටික, ස්ටිකර්ස් මගේ චුටි මල් පැලේ යවන බොක්ස් එකේ ස්ටිකර් එක අලවනවා. ඔයාලා ඉතින් දැකලා තියෙනවනේ ඕන තරම්. ඉතින් ඒක මම තමයි ඩිසයින් කරේ. ඒක ලස්සනයිද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ආයි ලස්සන බ්ලොග් එකකින් ඊළඟ පාරත් හම්බෙමු. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් දිගටම channel එකට එකතු වෙන්න. bye bye.